පස්සේ ඇත්ත කියනවා නම් තාත්ති තමයි බැන්නේ බාන්න මේ ළමයා මහත් වෙලා ඇන්ටි කෙනෙක් වගේ යන්න ජිම් එකට යන්න. ගොඩක් අයට ඒ ක්‍රිටිසිසම් ගන්න බෑනේ. හිත රිදෙනවානේ. මම දන්නවා තාත්ති මට ආදරේ කියලා. එයා කිව්වත් ඇත්ත. දැන් මෙහෙම වුණාම ජනෙත් පස්සත් බහිනවා කකුල්ලුත් බහිනවා. මම කිව්වා වගේ ඕනේ ඒවයි නැතිව ඔක්කොම බහිනවා. මගේ ක්ලයන්ට්ස්ලා ඇවිල්ලා මට කියනවානේ සරි ෆැට් ෆ්‍රීසිං try මේ හොඳ නැද්ද? මම කියලා තියෙන්නේ මට අගෞරව කරන්න එපා. මගේ ට්‍රේඩ් මම ෆිට්නස් කෝච් කෙනෙක් ඔය දේවල් මට කියන්නවත් එපා. මගේ ක්ලයන්ට්ස්ලා ප්‍රෙග්නන්ට් වෙනවා. අවුරුදු 2ක් IVF try කරපු ක්ලයන්ට්ස් මගේ 12 weeks බය වෙනවා දැන් එක්සර්සයිස් කරපුවා ප්‍රෙග්නන්ට් වෙනවා කියපුවා. නෑ ඒක බැඳපු අයට හොඳයිනේ. No they are spending on IVF. they are මේ හරි IVF කරපු අය මංගාවට ඇවිල්ලා මගේ 12 weeks online training program එක ඉවර වෙන්න කලින් she's gotten pregnant. Experience beauty at its best at Beauty and Nail Spa. Step into our state-of-the-art facility where skilled nail technicians provide flawless nail extensions. Beauty and Nail Spa, where elegance meets perfection. Auto Mirage Grand 1. අයිබන් සුබ දවසක්. අදත් අපි සූදානම් ෆිට්නස් ගැන කතා කරන්න, හෙල්ත් ගැන කතා කරන්න, නැත්නම් බියුටි ගැන කතා කරන්න. ඉතාමත් හොඳ ප්‍රතිචාර කිහිපයක්ම තිබ්බා පහුගිය දවස්වල ප්‍රෝග්‍රෑම්ස් වලට. ඉතින් මේ වගේම ලස්සන වැඩසටහන් නැත්නම් වැදගත් වැඩසටහන් ඔයගොල්ලෝ නරඹන්න ඕන නම් subscribe කරන්න සහ bell button එක click කරලා තියාගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. අපි අන්තිමට කර ප්‍රෝග්‍රෑම්ස් වලින් රුමලි කේෂිඩත් එක්ක කරපු weight loss එක නැත්නම් body transformation program එකට ඉතාමත් හොඳ ෆීඩ්බැක්ස් තිබ්බ සහ මේ විශේෂයෙන්ම ගෑනු ළමයිගේ උනන්දුව වැඩි වැඩියෙන් තිබ්බා කියන එක තේරිච්ච කාරණාවක්. ඉතින් මේ විෂය ගැන වැඩියෙන් කතා කරන්න පුළුවන්. නැත්නම් ඒ ගැන තවත් ටෙක්නිකල් කාරණා ගැන මේ වැඩි වැඩියෙන් දැනගන්න පුළුවන් කෙනෙක්ව තමයි අද දවසේ සම්බන්ධ කරගන්න සූදානම් වුණේ. මගේ බොහොම කරදරකාරී යාළුවෙක් සහ දැන්ට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ජනප්‍රිය ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් තමයි සාරි තිලකරත්න. අයිබෝන්. අයිබෝන්. හරි වැදගත් කරදරකාරී. නෑ හරි වැදගත් විදිහට අද කතා කරනවා. ඉස්සෙල්ලාම අපි කතා කරමු. අද මම කතා කරමු කියලා කිව්වන් පස්සේ මොකද්ද කතා කරන්න ඕන ටොපික් එක කියලා මගෙන් ඇහුවා. සහ මම ඉස්සෙල්ලාම කිව්වා මොකද සාරිත් එක්ක කතා කරන්න බොහොම ඒ කියන්නේ ලොකු වේඩ එකක් තියෙනවා අපිට කතා කරන්න පුළුවන් සබ්ජෙක්ට්ස් ගැන. මම ඉස්සෙල්ලාම කිව්වේ අපි කතා කරමු ඉස්සෙල්ලාම බොඩි වගේ ට්‍රාන්ස්ෆර්මේෂන් එක ගැන. මොකද සාරිත් ඇවිල්ලා ඉස්සර පික්චර්ස් වලට ගිහලා බැලුවොත් එහෙම බලන්න පුළුවන් බෝලයක් වගේ හිටපු කෙනෙක් තමයි සාරි කියලා කියන්නේ. ඇයි ඉස්සෙල්ලාම එහෙම මේ ට්‍රාන්ස්ෆර්මේෂන් එක කරන්න ඕනේ කියලා හිතුනේ ෆස්ට් ක්වෙස්චන් එක. සහ මොන වගේ කාලයකද මොකද්ද තිබ්බ ගෝල් එක ඉස්සෙල්ලාම පටන් ගන්නකොට සාරි? හරි ඉස්සෙල්ලා මගේ ගෝල් එක තිබ්බේ ෆැට් ලොස්. මොකද ස්ටඩි ලීව් වලට අපි ස්ටඩි ලීව් ගත්තම පාඩම් කරන්නෙත් නැහැ වැඩිය කණ එක තමයි කරේ. ඉතින් A levels වෙද්දි මට යුනිෆෝම් එකවත් අඳින්න බෑ එච්චර මහත් වෙලා. ඊට පස්සේ ඇත්ත කියනවා නම් තාත්ති තමයි බැන්නේ බාන්න මේ ළමයා මහත් වෙලා ඇන්ටි කෙනෙක් වගේ යන්න ජිම් එකට යන්න මේ මොන හරි කරන්න ඕනේ මේ හරි ලස්සනයි මහත් වුණාම කැත වෙනවා ඔයා එහෙම කියලා හොඳට බැන්න. ඊට පස්සේ එයා හින්දා මම ඒක හින්දා කාමරේට ගිහිල්ලා ඇඬුවේ නෑ. ඒ හින්දා මම බෑග් එක පැක් කරලා ජිම් එකට ගියා. ගොඩක් අයට ඒ ක්‍රිටිසිසම් ගන්න බෑනේ. හිත රිදෙනවානේ. මම දන්නවා තාත්ති මට ආදරේ කියලා. එයා කිව්වත් ඇත්ත. මේ මට ඇඳුමක්වත් ලස්සනට අඳින්න බෑ එහෙන් මෙහෙන් කැලි බනිනවා. ඒ හින්දා මේ මං ජිම් ගියා. ගිහිල්ලා කාඩියෝ පටන් ගත්තා. ඒ දවස්වල weight training ගැන වැඩි හිතුවේ නෑ. fat loss treadmill එච්චරයි. ඊට පස්සේ යාළුවෙක් කිව්වා එන්න පොඩ්ඩක් ඩම්බෙල් ටිකක් උස්සලා කරමු කියලා. ඊට පස්සේ weight training වල results දැක්කම තමයි මම කන්ටිනියු කරේ. රයිට්. එතකොට වැඩේ ඉස්සෙල්ලම පටන් ගන්නකොට සාරි weight එක කොහොමද තිබ්බේ? සහ වගේ height එක කොහොමද තිබ්බේ? මම 5'4" දැනුත් 5'4". weight එක තිබ්බේ 70 kilos full fat. කිසි muscle mass එකක් නැහැ. ඔව්. එතකොට මේ ඒ කාලේදී පටන් ගත්තා පස්සේ ඒ පටන් ගන්නකොට මොකක් හරි ඔළුවේ ගෝල් එකක් තිබ්බද නෑ මම මේ තමයි යන weight එක කියන කාරි මොකක් හරි ට්‍රාන්ස්ෆර්මේෂන් එක ගැන අයිඩියා එකක් තිබ්බයි නෑ නිකන් ෆැට් ලොස්ම තමයි. ජිම් එකට ගියා ඊට පස්සේ ට්‍රේනර්ස්ලා කියන අපි මුකුත් දන්නේ නෑ නේ දවස්වල ට්‍රේනර්ස්ලා කියන දේ කරනවා.
ඊට පස්සේ ටික ඉගෙන ගත්තා මම Google කරලා ට්‍රේනර්ස්ලා මේ හැමෝම කැමති උගන්වන ටෙක්නික්ස් ඔක්කොම එක්කෙනෙක් 10 දෙනෙක් මට ස්ක්වොට් එක 10 විදියක් ඉගෙනුවම මම ඉගෙන ගත්තා. ඊට පස්සේ අවුරුදු යනකොට තමයි මමත් තව ඉගෙන ගන්නකොට ෆිට්නස් ස්ටඩි කරනකොට තමයි මට තේරුනේ 10 දෙනෙක් ස්ක්වොට් එක විදි 10ක් කිව්වේ ඒගොල්ලන්ගේ ඇඟ මේ වෙනස් හැමෝගෙම ඇඟවල වෙනස් සමහර අයගේ මේ ෆීමර් එක දිගයි සමහර අයගේ හිප්ස් මේ ටයිට් හේතු 10ක් තිබ්බා ඒගොල්ලන් ඒත් 10ම හරි ඒ උදාහරණයක් ස්ක්වොට් කරන්න විදි 10ක් තියෙනවද දන්නේ නැහැ බට් එහෙම තමයි මේ ඉගෙන ගත්තේ මම. එතකොට ඉස්සල්ලාම ආස කරේ සාරි කියන්නේ මේ ඒ කියන්නේ weight එක නැත්නම් කෙට්ටු වෙන්න ඕන කියන එක එච්චරම පටන් ගත්ත කෙට්ටු නෑ එහෙම දන්නේ නෑ. මොකුත් දන්නේ නැහැ. එතකොට ඉස්සල්ලාම පටන් ගත්තේ කොහෙන්ද? ඒ කියන්නේ මොනවද මේ ට්‍රෙඩ්මිල්ද මොනවද වැඩිම ආස කරේ වැඩිම ફોකස් කරේ මොන වගේ එක්සර්සයිස් වලටද මුලින්දම ෆුඩ් ප්ලෑන් එකේ ඉස්සල්ලාම කරේ ස්වීට්ස් අඩු කරා and treadmill විනාඩි 10 කම්මැලිනේ මේ ඊට පස්සේ දුවන්න ගියා ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් ඒ වගේ තාත්තිත් ගෙනිච්ච මාව and පොඩ ඊට පස්සේ තමයි මාස 6ක් ගියාට පස්සේ තමයි මගේ යාළුවෙක් මේ කිව්වේ එන්න ඔයත් කරන්න weight training ඊට පස්සේ තමයි රිසල්ට්ස් දැක්කම මොකද ගොඩාක් ෆැට් වුණාම ඕනේවත් මහතයි ඕන නැතිවත් මහතයි මූණ එහෙම මහතයි එතකොට කෙට්ටු වුණාම ඕනේවත් බහිනවා ඕන නැතිවත් බහිනවා එතකොට බැක් එකේම ෆ්ලැට් වුණාම කැතයිනේ ගර්ල් කෙනෙක් වුණාම ලස්සන කර්ව්ස් එම අපිට ඕනේනේ ලස්සනට ඇඟ මේ ෆිගර් එක තියාගන්න. එතකොට weight training පටන් ගත්තම ඒ මසල් මාස් දාගත්තම ආයේ ඒ බහැපු තැන් ලස්සනට low body එහෙම ලොකු වෙගෙන එනකොට එතකොට රිසල්ට් එකක් තියෙනවා. එතකොට තමයි මම හිමින් අවුරුදු ගානට ඉගෙන ගත්තේ small waist and big low body. ඒ කියන්නේ ෆැට් එක අඩු කරන ගමන් මසල් මාස් low body එකේ දාගෙන ඒ ෆිගර් එක හදන්න ඉගෙන ගත්තේ එහෙමයි. හරි. දැන් හුඟක් කට්ටිය හරි කරන දෙයක් තමයි මම දැකලා තියෙන දෙයක් තමයි අනිත් එක වගේ එක්ස්පීරියන්ස් එකෙන් මේක කියන්න පුළුවන් වගේ නොලෙජ් එකෙන් මේක කියන්න පුළුවන්. ඒ කියන්නේ හුඟක් කට්ටිය විශේෂම ගෑනු ළමයි. මම දැකලා තියෙන දෙයක් තමයි ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒගොල්ලොට ඔය වගේ මොකක් හරි ඒ කියන්නේ මේ ෆැට් ලොස් එකක් අවශ්‍යයි නම් ඒගොල්ලෝ මුලින්ම කරන්න ගන්නේ කාඩියෝ වර්කවුට් එකක් හරි එක්සර්සයිස් එකක් කරන ගමන් weight loss එක නෙමෙයි ඒගොල්ලෝ හදන්නේ. ඒගොල්ලෝ හදන්නෙම ෆුඩ් කන්ට්‍රෝල් කරලා නැත්නම් ස්වීට්ස් තනිකරම අඩු කරලා නැත්නම් මේ පැට්ස් තනිකරම අයින් මේ කාබෝහයිඩ්‍රේට්ස් කට්ම කරලා හැබැයි වර්කවුට්ස් මුකුත් කරන්නේ නැහැ. එතකොට මන් දන්නේ ඒ කියන්නේ කොයිතරම් දුරට ඒගොල්ලෝගේ එනර්ජි එක පවර් අප් වෙනවද කියන එක ඒක කොයිතරම් දුරට හෙල්තිද. ඒ කියන්නේ කෑම කන්නේ නැතුව ඉඳගෙන ෆාස්ටිං විතරක් කරගෙන මේ ෆුඩ් විතරක් අඩු කරන එක කොයිතරම් හෙල්තිද මේ විශේෂයෙන්ම ගෑනු ළමයිට. මේකයි ජනිත් අපි ඔක්කොම ඉස්සල්ලා ෆැට් ලොස් පටන් ගත්තම අපිට ඕන කෙනෙක්ට ඕනේ ෆාස්ටස් රිසල්ට්ස් රයිට් නොකා නොබී දවසට එක බිත්තරයයි ඒ වගේ ගොඩක් අය ඉන්නවා එක්ස්ට්‍රීම් දේවල් කරන දැන් මමත් අවුරුදු 10කට කලින් පටන් ගත්තම මටත් ඕනේ ඉක්මනට කෙට්ටු වෙන්න අවුරුදු 20ක් ආපු දේවල් දවස් 20න් බස්ස ගන්න. ඉතින් ඒක වෙන්නේ නෑනේ. ඉතින් අපි ඔක්කොම try කරනවා ඊට පස්සේ කල් ගියාට පස්සේ Tamanටම තේරෙනවා මේක හරියන්නේ නෑ. මේක මේ long term system එකක් නෙමෙයි මේ system එක අපි starve කරලා ඊට පස්සේ අපි binge eat කරනවා. ඒ කියන්නේ පෙරලගෙන කනවා. එතකොට ඒ අපේ ඇඟට දැන් කියමු carbohydrates එක පාට ඔක්කොම ඔන්න ඕගලන් බත් අඩු කළා කැලරි අඩු කළා සති 3ක් විතර හොඳට යයි. කෙට්ටු වෙයි කිලෝ 5ක් විතර දවස් 5න් එහෙම you know බැස්සට පස්සේ ඊට පස්සේ එක බත් කටක් හරි එක සීනි කෑල්ල මොකක් හරි ස්වීට් එක කෑවට පස්සේ අපේ ඇඟ ආයි සීනි ඉල්ලනවා. කාබෝහයිඩ්‍රේට්ස් මේ ඩයිජෙස්ට් වුණාම sugar වලට තමයි කන්වර්ට් වෙන්නේ. ඒ නිසා එතකොට දවල්ට කෑවොත් carbs රැටත් ඕනේ. හෙට උදේට ඕනේ. හෙට දවල්ටත් ඕනේ. එතකොට අර ඒ sugar craving එක ඇඟ හැමතිස්සෙම ඉල්ලනවා. එතකොට තමයි බස්සපු ටික ආයි තවත් ඒ ටිකයි තවත් වැඩි වෙන්නේ මේ කිලෝ ගාන. ඒ හින්දා කවුරුත් ඕක දැන් මම ඒ සයිකල් එක අපිත් පටන් ගත්තම ඒක try කරලා fail වෙලා ඊට පස්සේ මම හිතාගත්තා මේක හරියන්නේ නැහැ. අපේ weight එක එහෙම fluctuate වෙනකොට එහෙම කෙට්ටු වෙලා ඊට පස්සේ ආයි එකපාරට ගොඩක් වැඩි වෙලා එහෙම fluctuate වුණාම up and down ගියාම අපේ hormones වලට හොඳ නැහැ. එතකොට ගොඩක් ප්‍රශ්න එනවා. hair loss දන්නවනේ hormone problems එහෙම එනවා. ඒක හොඳ නැහැ. අනිත් එක අපි මානසිකව ගොඩක් වැටෙනවා. අයියෝ බස්ස ගත්ත ටික ආයි මේ
3 days වැඩියෙන් කාලා දවස් 3ෙන් දාගත්තනේ අපරාධේ මම හරි මෝඩයි කියලා Tamanට බැන ගන්නවා ගොඩක් අය. ඒක හොඳ නෑ. ඒ හින්දා මේ මම කරේ මේක හරියන්නේ නෑ. මම කන දෙයක් කාලා එක්සර්සයිස් කරනවා. ඊට පස්සේ මම මාර විදියට වර්ක්අවුට් කරන්න ගත්තා. කොහොමත් මම ඉස්කෝලේ ස්පෝර්ට්ස් කරපු කෙනෙක්. මට ස්පෝර්ට්ස් කරන්න ඕනේ. ඒක නැතුව සමහර අය ඔයත් එහෙමයි මං හිතන්නේ. ඒ කරන්නේ නැතුව අපිට නිකන් ඌර වගේ දැනෙනවා. ඒ කියන්නේ අර ලෙතාජික්, කම්මැලි, එහෙම නිකන් ස්ලගිෂ් වගේ කියන්නේ. එතකොට අපි මොනාරි කරන්න ඕනේ. ඇවිදින්න හරි දුවන්න හරි යන්න. එතකොට මං හිතුවා මේක හරියන්නේ නැහැ. මම කන දෙයක් කාලා වර්ක්අවුට් කරනවානේ. මේක කරන්න බෑ. and then මම results දැක්කා ඊට පස්සේ. දැන් අර මුල් කාලය ගැන කතා කරොත් සරණේ ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මේ තාත්ති දැන් කියලා ජිම් එකට ගිහිල්ලා ඒ වගේ කාලෙකදී ඔයාලට කොයි වගේ කාලයක් ගියාද ඊට පස්සේ රිසල්ට් එක සාමාන්‍යයෙන් තාත්ති හරි කියන්න ආන ඕන she's on track කියලා වගේ දෙයක් කියන්න කොච්චර වගේ කාලයක් ගියාද? මාස දෙක තුනක් I was 20 නෝ. අවුරුදු 20 දී මෙහෙම දවස් 5ක් කාඩියෝ කරොත් එන සතිය කෙට්ටුයි. දැන් පොඩ්ඩක් වෙනස්. ඒක ඒ සාමාන්‍යයෙන් වයස් එක්ක තියෙන ප්‍රශ්නයක් සහනේ ඉක්මනට කාඩියෝ කරලා අපිට weight එක අඩු කරගන්න පුළුවන් සහ වයසට යන්න අපි කොච්චර කාඩියෝ කරත් අමාරුයි බොඩි weight එක බස්සන්න එහෙම ප්‍රශ්නවල තියෙනවා. එතකොට තමයි කැලරි ඩෙෆිසිට් ඒ වෙද්දී අපි ඩයට් එක කරන්න හොඳට ඩිසිප්ලින් වෙලා ඒ කියන්නේ දැන් මම අවුරුදු 10ක් ෆිට්නස් වලනේ 2015 to 2025. ඒ හින්දා දැන් මට මේක ඕනේ. මේ ලස්සන ඇඟ මට කෙට්ටු වෙන්න තරම් ඒ දැන් අපිට බොඩි ගෝල් එකක් තියෙනවානේ මට මේ වගේ ලුක් එක ඕනේ. දැන් ඒක මට නිකන් පිස්සුවක් වගේනේ. ඒ කියන්නේ ඒක ඕනේ කෙනා කොච්චර ආයි මහත් වෙලා කෙට්ටු වුණත් ආයි මහත් වෙලා මොන හරි මේ මෙන්ටලි ඩවුන් ගිහලා කොච්චර මේ වුණත් ආයි ඒ ට්‍රැක් එකට එනවා. ඒක ඕනේ කෙනා. මට මේ වගේ බොඩි එකක් ඕනේ. මට මේ ගෝල් එක ඕනේ. දැන් ඔයත් කොහොම හරි ලෙඩ තියෙද්දී අද උදේ ජිම් ගිහිල්ලා. රයිට් වර්ක්අවුට් ඒක ඕන කෙනා ඒක කරනවා. රයිට්. සෝ දැන් අවුරුදු 10ක් ගියාට පස්සේ මගේ වර්ක්අවුට් එක ඩිසිප්ලින් මගේ ඩයට් එක ඩිසිප්ලින් දැන් තමයි මම කාබ්ස් අඩුවෙන් කීටොජෙනික් මීල් ප්ලෑන් එකට යන්නේ. සෝ මං හිතන්නේ ඔයාලට ක්වෙස්චන් එකක් තියෙනවා කොහොමද අවුරුදු ගානෙන් මගේ ඩයට් එක වෙනස් වුනේ කියලා. සහ මේ මම මේ අහපු දේවල්නේ සරගේ මේ හුඟක්ම ඉන්ට්‍රස්ටිංම ටොපික් එක තමයි සහ මේ වැඩියෙන්ම ඒ කියන්නේ මේ ෆීමේල් කෝච්ලකින් අහන දේ තමයි අපේ මේ ගර්ල්ස්ලා ඇවිල්ලා එක ප්‍රශ්නයකට හරි ෆෝකස් අපේ කට්ටිය මේ සාරි දානකොට හරි වැදගත් දේ තමයි ප්‍රශ්න මම මොකද්ද කියලා ඇහුවම කිව්වේ මොකද්ද ලොකුම ප්‍රශ්නේ? බඩ අඩු කරගන්න කොහොමද? ඊට පස්සේ අනිත් එක මොකද්ද? බැක් එක හදා. එනේ පස්ස ලොකු කරගන්නේ කොහොමද? සහ ඉන අඩු කරගන්නේ කොහොමද කියන එක තමයි ගෑල්ලමයිට විශේෂයෙන් ප්‍රශ්නයක් තියෙන්නේ. ඕකේ ඇත්තට මොනවද තියෙනවද? ඒ කියන්නේ මේ ටිප්ස් තියෙනවද සරි? ඒ කියන්නේ ඉක්මන් දේවල් වලට යන්න ඒක නැත්තම් ඔය ඉක්මන් වචනේ මං ආස නැහැ. මම අවුරුදු 10ක් දැන් ඇඟ හදනවා. සෝ තාම මම මගේ ගෝල් එකට තාම මේ ඇබ්ස් ටික හදනවා. එතකොට ඇඟේ ෆැට් පර්සන්ටේජ් එක අඩු වුණාම ආයි කකුල් කෙට්ටු පාටයි. එතකොට තව weight training කරන්න ඕනේ. සෝ ජනිත් ඒක මම මුලින් ඉඳන් කියන්නම්. ඔය small waist big lower body ඒක achieve කරන්න දැන් ලංකාවේ ගොඩක් අය apple shape. ඒ කියන්නේ ගොඩක් කාන්තාවන් upper body එක ලොකුයි. මේ chest එකයි back එකයි බඩයි මෙහෙම කකුල් දෙක මෙහෙම. එතකොට ඒක body type එකක්. ඒකේ advantages තියෙනවා. හැම body type එකෙම plus and minus තියෙනවා. ඒක it's a blessing and a curse, right? So මේ අපි ඒකට කරන්න ඕනේ කාඩියෝ කරන්න ඕනේ අපිට ගෙදර ඇබ්ස් විතරක් කළා බඩ බස්ස ගන්න බෑ. අපි full body fat percentage එක බස්ස ගන්න ඕනේ upper body එක බස්ස ගන්න ඕනේ නම්. ඒ කියන්නේ hands, face, අත මූණ, පිට, breast එක, බඩ ඔක්කොම බස්ස ගන්න ඕන නම් අපි full body ඒ කියන්නේ cardio exercises කරන්න ඕනේ. මොකද්ද cardio exercises? දුවනවා, boxing, අපේ heart rate එක 120 හෝ 140 අතර තියෙන විදියට. zumba, aerobics, anything, kickboxing, running, swimming, cardio machine, elliptical, එතකොට උඩ පනිනේවා high intensity හොඳට පැයක් දාඩිය දාන exercises තමයි අපි කරන්න ඕනේ heart rate එක එතන fat burning zone එකේ තියෙද්දි fat burn වෙන්න. දැන් මෙහෙම වුණාම ජනිත් පස්සත් බහිනවා කකුල්ලුත් බහිනවා මම කිව්වා වගේ ඕනේ ඒවයි නැතිව ඔක්කොම බහිනවා. එතකොට මේගොල්ලන් මාර අප්සෙට් වෙනවා. then එතකොට ඒගොල්ලන් ඔක්කොම නතර කරනවා. අර කකුල්ලුයි කෙට්ටුයි අනිත් එක ගොඩාක් අය කියනවා අයියෝ මෙහෙම අර කමෙන්ට්ස් එනකොට ජිම් එකේ අයගෙන්
අම්මගෙන් යාළුවන්ගෙන් ඒගොල්ලන් මානසික වැටෙනවා. මම කියන්නේ ඔයා දැන් ඔයාට ගෝල් එකක් තියෙනවා. ඔයා කෝච් කෙනෙක් හයර් කරලා හරි මොනවා හරි කරලා ඔයා දන්නවා ඔයා කරන දේ හරි. පේෂන්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉවසන්න ඕනේ. අපේ බොඩි එක එකපාරට දැන් අවුරුදු 20ක් 30ක් ආපු ඒවා සතියෙන් බස්සන්න බෑනේ ජනිත්. so patience එක අපි ඉවසීමෙන් මේ ජර්නි එක යන්න ඕනේ ප්ලෑන් එකක් එක්ක. හරි. මම ෆැට් බර්න් කරගෙන යනවා. ඒත් එක්කම මම ලෝ බොඩි වලට weight training පටන් ගන්නවා. කොහොමද පටන් ගන්නෙ? හරි ටෙක්නික් එක කෝච් කෙනෙක් හරි යාළුවෙක්ගෙන් බොඩි බිල්ඩින් කරන යාළුවෙක්ගෙන් ඉගෙනගෙන හිමින් ටෙක්නික් එක හරියටම ඉගෙනගෙන ඊට පස්සේ පොඩ weights වැඩි කළා. ඊට පස්සේ තමයි අපි ඔන්න බොඩි බිල්ඩර් කෙනෙක් වගේ weights මේ low body වලට ඒ කියන්නේ ඒකත් muscle parts තියෙනවා. glutes, hamstrings, quads, inner thigh, outer thigh, calf. හරි glute එකත් upper glute, mid glute, lower glute, ඒ කියන්නේ medius, maximus, minimus, all that schedule එකක් දාලා ලස්සන්ට දැන් සමහර අය glutes විතරක් කරනවා. එතකොට ඔය කූඹියක් වගේ ලස්සන නැහැ. so hamstring උත් කරන්න ඕනේ, quads උත් කරන්න ඕනේ, හැම upper body උත් train වෙන්න ඕනේ. දැන් girls ලා ගිහිල්ලා legs විතරක් සතියට 3 පාරක් ගහලා එනවා. එතකොට වෙන්නේ there is a ඒකට කියනවා muscle strength imbalance කියලා. upper body එක weak, low body එක strong. එතකොට injuries එනවා. දැන් අපි කොහොමද barbell එක තියාගන්නේ අප බොඩි එක වීක් නම්. එතකොට අපි ඩෙඩ්ලිෆ්ට් එකක් කරන අපි සුමෝ ඩෙඩ්ලිෆ්ට් එකක් කරනවා කියමු. කොහොමද අපි ෂෝල්ඩර්ස් උයි චෙස්ට් ඉස්සරහට තියාගෙන කොහොමද ඒක කරන්නේ මේ අප බොඩි වීක් නම්. so අපි ඔක්කොම ගහන්න ඕනේ. කියන්නේ ෂෝල් මේ side laterals, bicep curl ඔක්කොම එක එක්සර්සයිස් එකක් හරි හැම මසල් පාර්ට් එකක් traps එකපාරක් හරි අල්ලන්න ඕනේ. ඒ කියන්නේ වැඩියෙන් අප බොඩි වලට හෙවි ගහන්නේ නැහැ. මම ක්ලයන්ට්ස් වලට දෙන්නේ නැහැ. මොකද මම දැන් හෙවි ගැහුවොත් ඔයගේ වගේ අප බොඩි එකකේ ලොකුවට you know දැන් ලෝ බොඩි එක ලොකු වෙනවා නම් අප බොඩි එකත් හෙවි ගැහුවම මේ වෙනවනේ. මම කරන්නේ light weight high reps අප බොඩි එකට, ලෝ බොඩි එකට මේ warm up set එක විතරක් light. ඊට පස්සේ මේ පොඩි weights add කරනවා third fourth. ඕක මට හුඟක් වෙලාට සරකින් දැනගන්න තිබ්බ ප්‍රශ්නයක්. මොකද හුඟක් කට්ටිය ඔය කිව්ව විදිහටම ගෑනලා විශේෂයෙන්ම ඒගොල්ලෝ ජිම් එකට ඇවිල්ලා ටාගට් කරන්නේම ඒ කියන්නේ ලෝ බොඩි මේ වර්කවුට් කරලා යනවා. ඒකෙන් අර කිව්වා වගේ සරි කිව්වා වගේම ඉන්ජරිස් එන්න පුළුවන් අප බොඩි එකේ සහායක අර මේ බැලන්ස් එකටත් ප්‍රශ්නයක් තියෙනවා. බොඩි එකේ බැලන්ස් එකටත් ප්‍රශ්නයක් තියෙනවා. සහ මේ අනිත් කාරණාව තමයි මේ ඔය දේවල් කතා කරගෙන ෆුඩ් කියන දේ කොයිතරම් ඉම්පෝටන්ට්ද. මොකද අපි දැකලා තියෙන දේ තමයි සරි දැන් ඔය කියපු මේ හුඟක් වෙලාට කාඩියෝ මේ වර්කවුට්ස් කරලා ගෙදර ගියන් පස්සේ මට බඩගෙන ම දැනතක වකව් කරන මොහරි කෑවට කමන්න. එතකොට ඇත්තටම ඩයිජිසන වැඩීද අපි වකව් කරලා එකන මේ මසල් එකන මේ ටයිට් තියෙන හින්ද නැත කොහම දෙකන එකන මේ සාමන මේ වගේ බකවට්ටක් කරනකොට අපි කොයිතරම් මේ ෆුඩ්වලින් කටරෝල් වෙන්න ඕනද. ඔව් ඒක තමයි අපි කරන ඒක 50-50 යන්න. අපේ වර්කවුට් දැන් ගොඩක් ලංකාවේ අය හොඳට ගර්ල්ස්ලා ජිම් යනවා, weight training කරනවා, legs ගහනවා, හොඳ commitment එකක් තියෙනවා ජිම් එකට. ඒත් ප්‍රෝටීන්ස් කන්නේ නැහැ, අඩුයි. අර ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා කියන්නේ මත තියනවානේ, මස් කෑම මහත් වෙනවා. ඒක වැරදි. අපි fat loss හරි, muscle building හරි, toning හරි, නිකන් normally fit වෙලා ලස්සනට ඉන්න හරි. අපේ goal එක මොනවා වුණත් අපි high protein diet එකක් තමයි යන්න ඕනේ. මොකද අපේ අත් කකුල් අපි ඔක්කොම මස් වලින් තමයි හැදලා තියෙන්නේ. අපේ ප්‍රෝටීන්ස් තමයි අපේ ඇඟ ඉල්ලන්නේ. ඒ හින්දා බිත්තර, චිකන්, මාළු, නට්ස් අනිත් අය ජනිත් ලංකාවේ ගොඩක් අය good fats ගන්නෙ නැහැ. කොලෙස්ටරෝල් නාශක මේද තමයි ගන්න. ඒ කියන්නේ bad cholesterol. ඒ කියන්නේ chicken skin, තෙල්, ඒවා මේවා butter, good fats, avocado, nuts, fish oil ගොඩක් අයට ගන්නත් බෑ ගණන් ඒවා. white fish, olive oil ඒ වගේ good fats ගන්නේ නැහැ ගොඩක් අය. ඒ හින්දා hormone problems එනවා. hair loss ගොඩක් අයට hair loss. ඔය good fats තමයි hair growth වෙන vitamin E එහෙම තියෙන්නේ. ඒ good fats තියෙන කෑමවල. අර හුඟක් මේ කියන්නේ සමහරවිට හුඟක් වෙලාට මටත් ඔය මේ දේ මුලින්ම වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ හුඟක් මේ ට්‍රේනර්ස්ලා කියන්නේ ඔය විෂය ගැන සම්පූර්ණයෙන්ම දන්නේ නැති හුඟක් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා කියන දේ තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ සමහරලාට ප්‍රෝටීන්ස් විතරක්ම දාන්න හදනවා. ඒ කියන්නේ එග්ස්, චිකන් විතරක් දාලා එහෙම මීල්ස් ප්ලෑන්ස් දෙනවා මම දැකලා තියෙනවා.
ඒකෙන් පස්සේ මම තමයි ඉගෙන ගත්තේ ඔය සාරි කියන කතන්දර. ඒ කියන්නේ අපි මේක බැලන්ස් ෆුඩ් මේ ඩයට් එක යන්න ඕනේ නැත්නම් ඔය කිව්වා වගේ හෝමෝන්ස් වල ප්‍රශ්න එනවා සහ හෙයා නැත්නම් අපේ ස්කින් එකේ නේද මේ දේවල් ප්‍රශ්න වෙනවා. සහ දැන් හුඟක් ගෑල් ළමයිට තියෙන ප්‍රශ්න නිසා ඒ කියන්නේ අපි කියමුකෝ නෑ මම ජිම් එකට ගියොත් මම මේ බොඩි බිල්ඩර් කෙනෙක් වගේ වෙයි මම නිකන් මේ කොල්ලෙක් වගේ වෙයි මේ එහෙම දේවල් තියෙනවනේ. ඒ කියන්නේ අපි දන්නවා සරි සාමාන්‍ය පර්සනලි කැමති මසල් එකක් බිල්ඩ් කරන්න සහ ආස ෆිසිකයක් තියෙනවා. හැබැයි මේක ගෑන් ළමයිට ජිම් එකට ගියන් පස්සේ නෑ ඕනනම් ඒ විදිහට Tamanට අවශ්‍ය විදිහට විතරක් බොඩි එක හදාගැනීමේ උවමනාවක් තියෙනවද නැත්නම් ඕනම ගෑන් ළමයි ජිම් එකට ගියොත් මේ වගේ ස්ට්‍රක්චර් එකක් තියෙන නිකන් මේ මෑන් ලුකින් මේ පර්සනලිටි එකක්ද හැදෙන්නේ කොහොමද? නෑ කිව්වා වගේ තමන්ට ඕන විදියට ඇඟ හදාගන්න පුළුවන්. ඒක තනි කර ට්‍රේනින් ටෙක්නික් එකෙන් තමයි ඔයාගේ ඇඟ හැදෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපිට ඕනේ පොඩි ෆිගර් එකක්, ඒ කියන්නේ ඉන පොඩි කරගන්න. අපි දෙපැත්තට මෙහෙම වේට්ස් ගහන්න ගියොත් අපේ ඔබ්ලික් මසල්, සයිඩ් මසල්ස් උත් ලොකු වෙනවා. එතකොට අර ක්‍රොස්ෆිට් කරන ලේඩීස්ලා වගේ පෙට්ටියක් වගේ අපි වෙනවා. දැන් අපි දැනගන්න ඕනේ කාඩියෝ කළා ඉස්සරහට විතරක් ඇබ්ස් කළා. දැන් මම සයිඩ් එකට කරන්නේ ස්ටෑන්ඩින් සයිඩ් ලෙග් රේසස් බොඩි වේට් එකකින් විතරයි. ඒ ඇති. ඒ කියන්නේ අපිට ඕනේ මෙතන ෆැට් බර්න් කළා, මෙතන වේට්ස් කළා. ඔව් මෙතන කෝ එක really strong I can do weight. අපිට පුළුවන් weighted planks කරන්න. ප්ලේට්ස් 10ක් විතර පිටේ තියාගෙන but ෆිගර් එක යන්නේ නැහැ. so තමන්ගේ ඇඟ කැත වෙනවද ලස්සන වෙනවද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ තමන් කරන වර්ක්අවුට් එක අනුව. ඒක ඕගලන්ට ෆෙමිනින් විදියට බොඩි එක ඕන නම් ඕගලන්ට මගෙන් වර්ක්අවුට් ෂෙඩියුල් එකක් අහගන්න පුළුවන්. මම දෙන්නම් ලස්සන එකක්. හැබැයි බොඩි එක හදාගන්න ඕන එකක් ගන්න පුළුවන්. ඒක තමයි සරි වැඩියම්ම කැමති ඒකට. මම දන්නවා. ඔයාට ජනිත්ගේ වගේ බයිසෙප්ස් ඕන නම් මම දෙන්නම් ඔයාට ෂෙඩියුල් එකක්. මේ ඒත් එක්කම සරි තව මොනවද ස්පෙෂලි කියන්න තියෙන්නේ ෆීමේල් ෆිට්නස් ගැන මොනවද ඔයාලට කියන්න ස්පෙෂලි දේවල්? ෆීමේල් ෆිට්නස් ගැන කියන්න මොනවද තියෙන වැරදි මත සමාජය කියන්නේ ගෑන් ළමයි ෆිට්නස් පැත්තට එන එක සම්බන්ධයෙන් මොනවද තියෙන දේවල්? ඒ කියන්නේ හුඟක් කට්ටිය ඔය හෝමෝන්ස් කතාවෙන් හුඟක් කට්ටිය කියන කතාන්දරයක්. ඒ කියන්නේ ඒ වගේ දේවල් මොනවද තියෙන? ඒ කියන්නේ වැරදි මතට වැඩිය ජනෙත් PCOS කියලා ප්‍රශ්නයක් තියෙනවා ගර්ල්ස් ලගේ. ඒ කියන්නේ polycystic ovary syndrome. ඒ කියන්නේ චුට්ටක් හරි මහත් වුණොත් දැන් ගර්ල්ස්ලාට මගේ කන්සල්ටේෂන්ස් වලින් 90% PCOS. ඒ කියන්නේ ඕවරිස් දෙකේ සිස්ට් කියන්නේ ගෙඩි එනවා. ඒ දෙකේම ඇඩිෂන් එක 25යි. ඕ 25ට වැඩි. ඒ කියන්නේ මේකේ 12යි මේකේ 13යි ඒ වගේ. ඒ කියන්නේ ගෙඩි වල. ඇයි? මේ එක්සර්සයිස් කරන්නේ නැති හින්දා. අනිත් එක ඩයට් එක ගොඩාක් මේ අර තෙල් ජාති අන ගොඩක් අය බොනවා. එතකොට ගොඩක් අය ස්මෝක් කරනවා. ඒ කියන්නේ හෙල්ත් ඒ කියන්නේ ඇක්ටිව් නෑ. දැන් පඩි පෙළ උඩට ගිහිල්ලා එන්නේ නෑ, පල්ලයට එන්නේ නෑ, ලිෆ්ට් එක ගන්න. ඒ හින්දා දැන් ඔයා හිතන්න ගෝවියා, කේව්මෑන් ඒගොල්ලන් නිකන් හිටියේ නෑනේ. අපේ හියුමන් ශරීරය හදලා තියෙන්නේ වැඩ කරන්න. වෙහෙසන්. වැඩ කරන්න. right? so දැන් modern sedentary lifestyle ඒ කියන්නේ නිකන් ඉන්න නිකන් අර අපි ඉඳගෙන ලැප්ටොප් එකේ ඒවා තමයි මේකට ප්‍රශ්නේ. so exercise කරපු ගමන් මගේ clientsලා pregnant වෙනවා. අවුරුදු 2ක් IVF try කරපු clients මගේ 12 weeks මිනිස්සු බය වෙනවා දැන් exercise කරපු ගමන් pregnant වෙනවා කියපුවා. නෑ ඒව බැඳපු අයට හොඳයිනේ. no they are spending on IVF. they are මේ හරි IVF කරපු අය මං ගාවට ඇවිල්ලා මගේ 12 weeks online training program එක ඉවර වෙන්න කලින් she's gotten pregnant. right? so පස්සේ තමයි දන්නේ ඒවා program එක ඉවර වුණාට පස්සේ right? and අනිත් අයට ගොඩාක් මාස 6ක් menses හැදිච්ච නැති අය ඒක first workout එකට පස්සේ හැදෙනවා. so those things are so important. ඒ කියන්නේ අර අපි ඒක workout කරලා try කරාට පස්සේ මේක දැන් උනාට පස්සේ අම්මා මට මේ මාරයිනේ මාස 6ක් හැදුන්නේ නැහැ. මේවා ඇත්ත ප්‍රශ්න අපි කතා කරන්න ඕන දේවල්. ඉතින් ඒක තමයි ගෑනු ළමයි සයිඩ් එක තමයි ගොඩක් එතන වැදගත්. අනිත් එක ඩයට් එක මම කරේ දැන් ගොඩක් අය හිතන්නේ ඩයට් කළා වර්කවුට් කරන්න ඕනේ කියලානේ. මං කියන්නේ දැන් අපේ අය වෙලාව බලනවා. ඒ කියන්නේ එන සතියේ එන මාසේ අක්කගේ වෙඩින් එකට පස්සේ එහෙම මේ වෙලාව බලන්න ඕනේ, හඳහන් බලන්න ඕනේ, නිකන් මොනා හරි කරන්න. වැඩි හිතන්න යනවනේ. දැන් ෆුල් ප්ලෑන් එකක් දාලා just ඒ කියන්නේ මොනා හරි කරන්න, ඇවිදින්න හරි මොනා හරි කරන්න. වැඩි හිතන්න ඕනේ නැහැ.
සාර මේ සරකි වගේ අර හරි ඉම්පෝර්ටන් දෙයක් තමයි ඉස්සරනම් අර ඒකද අපි දන්නවා ඒ මම හිතනවා අපි තමයි අන්තිම ජෙනරේෂන් එක නිකන් සාමාන්‍ය ස්පෝර්ට්ස් එක්ක නැත්තම් ඩාන්සින් එක්ක තමන්ගේ මේ කියන්නේ ඔව් ශරීරය තියාගත්ත කට්ටිය ඒක හින්දාම තමයි අපි පොඩ්ඩක් හරි මේ හෙල්ත් ඉෂුස් වලින් බේරලා ඉන්නවනම් ඒක වෙන්න පුළුවන් හේතුව සහ අර කියපු දේවල් එක්ක හරි කියන වගේම ඒ කියන්නේ දැන් ළමයිට ලොකුවට ප්‍රශ්න ඇවිල්ලා තියෙන විශේෂයෙන්ම ඔය ගෑන් ළමයි එහෙම මම දැකලා තියෙනවා ඒ කියන්නේ දැන් ඔය බිග් ගර්ල් වෙන එකක් දැන් ඇත්තටම ඒ කියන්නේ තාම පොඩි ළමයි හරි කලින් මේ බිග් ගර්ල්ස් ලා වෙනවා ඉතින් එහෙම ඒ හැමදේම වෙන්න හේතුව ඇවිල්ලා මේ අපි ගන්න කෑම නැත්නම් අපි ගන්න ජීවන රටාව ඒකින්ද වැඩිහිටියෝ විදියටත් නේද එතන මම ළඟදී ආටිකල් එකක් දැක්කා the hormones in chicken might be connected to PCOS ඔය පොලිසිස්ටික් ඕවරි වැඩේ දැන් මම ඉපදිච්ච දවසේ ඉඳන් චිකන් කනවන්නේ ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් අම්මිලා අලයි චිකනුයි බිත්තරේ ගුලි කරලා බොඩි බිල්ඩර්ස්ලා වගේ පොඩි කාලේ ඉඳන් කැව්වා හරි ඒත් මම ග්‍රේඩ් 5 ඉඳන් හොකි ප්ලේ කරනවා මම ශ්‍රී ලංකා හොකි ගහලා තියෙනවා ඒ කියන්නේ අපි හැමතිස්සෙම කොච්චර චිකන් පෙරලගෙන කෑවත් මම මේ ස්පෝර්ට්ස් කරලා තියෙනවා ඒක දන්නේ මට තාම PCOS එම ආවේ නැත්තේ නෑකතම ඒ හැමදේම එකතම හෙල්ත එකත් එක්ක ෆුඩ් සහය හැමදේ බැලන්ස ගන්න ඕන කියන එක තමයි කාරණාව අන්තිමට කැරකිලා එන්නේ එක්සසයිස් වලට ඒක තමයි අන්තිම සොලියුෂන් එක ඒක තමයි ගොඩක් අයට ඒක අහන්න කැමති නෑ මොනවා හරි පෙත්තක් හරි පිටි එකක් හරි you know fat loss වලට මොනවද බොන්නේ මේ මට බර දාන්න ඕනේ පිටි එකක් නැද්ද පිටි 500 බිව්වත් ෆැට් තමයි ඒවා දාගන්නේ ඒවා දාන්නේ මේද කැලරි වැඩි වුණාම පිටි හරි ජූස් හරි බිව්වත් මේද අපි weight gain කරනවා නම් healthy muscle mass තමයි increase කරන්න ඕනේ. ඒ කියන්නේ පේශි වර්ධනය body building. ඒ කියන්නේ අපේ පේශි තමයි දාගන්න ඕනේ. muscle unhealthy muscle මේ fat නෙමෙයි අපි දාගන්න ඕනේ. අනිත් එක සරි දැන් මේ තවත් ඔයා කියපු කාරණාවත් එක්ක තියෙනවා හුඟා කට්ටිය දැන් මේ කියන්නේ අර ඔයා කියනවා වගේ මේ quick results යන එකත් එක්ක මේ හුඟක් වෙලාවට මේ සර්ජරිස් වලින් බොඩි ෆැට් එක අයින් කරන්න හදනවා ඉන්ජෙක්ෂන්ස් වලින් ගෙට් වෙන්න හදනවා නැත්තම් මම දන්නේ කොයිතරම් දුරට ග්‍රීන් ටී විතරක් නැත්තම් මොන හරි සමහර ගුලි බොන කට්ටිය ඉන්නවා එක එක දේවල් වලින් කරන්න හදනවා මේ දේවල් කොයිතරම් දුරට harmfulද මේ තමන්ගේ හෙල්ත් එකට වා ට්‍රේනර් කෙනෙක් විදිහට මොකක්ද දෙන්න තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක ඔය සම්බන්ධයෙන් මම මගේ ක්ලයන්ට්ස්ලා ඇවිල්ලා මට කියනවානේ සරි ෆැට් ෆ්‍රීසිං ට්‍රයි මේ හොඳ නැද්ද මම කියලා තියෙන්නේ මට අගෞරව කරන්න එපා මගේ ට්‍රේඩ් මම ෆිට්නස් කෝච් කෙනෙක් ඔය දේවල් මට කියන්නවත් එපා මොකද ඒවා මට අදාළ නෑ ඒක කරා කියන්නේ ඔයා කම්මැලි කෙනෙක් හරි ඔයා සල්ලි දීලා ඔයාට ඕනේ රිසල්ට් එක ගත්තා ඒක මට කියන්න එපා ඔය කතාව මම කැමති නෑ අනිත් එක මට සල්ලිත් නෑ එච්චර සර්ජරි කරලා you know මේ ඒවා කරන්න අනිත් එක ඒවා ඇඟට ඒවා unnatural දේවල්නේ දැන් මේකක් දාලා ෆැට් ටික උරනවා බඩේ ඒවා unnatural complications තියෙනවානේ සමහර අය කොම්ප්ලිකේට් වෙච්ච ඒවා ඒගොල්ලන් එක්ස්පෝස් කරන්නේ නැහැ එතකොට කරා කියලා කියන්නන්නේ සෝ මම නම් කාට මේ ඔය ගොඩක් ලංකාවේ ඉන්න මේ මොකද්ද බියුටි කොස්මෙටිෂියන්ස් ලා අනේ ප්ලීස් ඩෝන්ට් කම් ෆොර් මී ඉට්ස් ජස්ට් මට අදාළ නැහැ ඒක ඕගලන්ට හાર્ඩ් වර්ක් කරලා හරි විදියට මේ ෆැට් ලොස් කරලා හෙල්ත් විදියට ලස්සනට ඉන්න ඕන නම් මං ගාවට එන්න මගෙන් අහන්න එපා ෆැට් ෆ්‍රීසිං ගැන සහ අනිත් එක ඕකේ කාරණාව තමයි සරි කියන වගේ මේක ඇවිල්ලා ජර්නි එකක් මේ බොඩි බිල්ඩින් නැත්නම් ෆිට්නස් කියලා කියන්නේ වන් ටයිම් දෙයක් නෙමෙයි මේක ඇවිල්ලා කන්ටිනියුලි අපේ ලයිෆ් එකත් එක්කම කන්ටිනියු වෙන දෙයක් ඒකෙන්ද අපේ ඔළුව ඩිසිප්ලින් එකක් එක්ක මේ වැඩේ වෙනුවෙන් හදාගෙන බොඩි එක දිගටම කන්ටිනියු කරන්න ඕන නම් අපේ ඩ්‍රීම් බොඩි එක දිගටම තියාගන්න ඕන නම් මේ වගේ ක්වික් දේවල් වලට ගිහිල්ලා රිකවර් වෙන්න බෑ මොකද මන් දන්නා තරමින් ඔය සර්ජරි කරායින් පස්සෙත් ආයි අර අයින් කරලා දාපු ෆැට් එක ආයි ඩිපොසිට් වෙනවා මොකද එයාට ඩිසිප්ලින් එකක් නැහැ ආයි වර්ක්අවුට් කරනවා ඒක තමයි ඔයා ඩයට් එක හරි ගස්සලා නැත්තම් ඒ ඩිසිප්ලින් එක නැත්තම් කැලරි ඩෙෆිසිට් එක නැත්තම් ලයිපොසක්ෂන් කරලා ගත්ත ෆැට් ටික ඔක්කොම මේ එළියට ගත්තට ඔයා හැමදාම 5000 කැලරීස් ඩේලි ගන්නවා නම් ආයි ඔයා මහත් වෙනවා එතකොට ආයි ලයිපොසක්ෂන් කරන්නද you know so තමයි කතාව රයි අපි වැදගත් දේවල් බොහොමයක් කතා කළා සරිත් එක තව කතා කරන දේවල් ගොඩාක් තියෙනවා මම දන්නවා මේ ප්‍රෝග්‍රෑම් එක කරාන් පස්සේ අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩාක් අපිට කමෙන්ට්ස් විදිහට එනවා කියන එක ඒ ටික දාන්න විශේෂයෙන් මොකද සරිත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙන හින්දා ඔයගොල්ලෝ දැනගන්න කැමති කට්ටිය විශේෂයෙන්ම අපේ කාන්තා පාර්ශවයේ කට්ටියට
මට වක් කියන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ට කෙන තම සරි කියල කැන මොකද සරි අවුදු ගානක් ්‍රේන කෙනෙක් විදිට වැඩ කරන කෙනෙ කොහොම දව කටක් කරගන්න සල්ලි නැත්තක බැම කටක් කරගන්න නෑ මට ෆෙස්බුක් එක ඉන්ස්ටග්‍රෑම් එක මෙසේජ් කරන හැම ගෑනු ළමයාටම මම වෙලාවාර්ගෙන හරියට රිප්ලයි කරන්න මට ටයිප් කරන්න වෙලා නැත්ත ම ෝඩියෝ නෝට් සරියාවනවා දැන් හරි ලේසි අතර මෙසේජ් කරන්න රයි් පොඩ්ඩක් පරක්කුවේ දවසක් විතර යයි බට මම හැම ගෑනු ළමයටම රිප්ලයි කරනවා ගයිස් ඔෆ්කෝස් මට මෙසේජ් කරන්න එපා බට ජනිත අපි ඉවර වෙන්න කලින් මට එක දෙයක් තියෙනවා මට කියන්න පුළුවන්ද කියන්න පුළුවන් හරි මේකේ මේ ෆිට්නස් කියන දේ වැදගත්ම දේ මම ඉගෙන ගත්තේ මම ගොඩක් ඒ දවස්වල මම හරි සෙන්සිටිව් හරි එතකොට දැන් අවුරුදු දෙකක් විතර කියමු මම එක දිගට වර්කවුට් කරනවා හරි ඔන්න දැන් ලස්සන්ට ඔන්න ඇඟ හැදිගෙන ලස්සන්ට එනවා එතකොට ඔන්න බ්‍රේකප් එකක් හරි මුණහරි හින්ද මම මානසික වැටෙනවා එතකොට 3 months මට ජිම් යන එක නෙමෙයි මට ඇඳෙන් බැහැගන්නවත් බෑ එච්චර අර ડિප්‍රෙෂන් හරි ඊට පස්සේ මම හිතාගත්තා මම රියලයිස් කරා මගේ ෆිසිකල් ස්ට්‍රෙන්ත් එක කියන්නේ මගේ ඇඟේ ශක්තිය කොච්චර තිබ්බත් මගේ හිත මගේ මනස ශක්තිමත් නැත්තම් හැමදේම නැති වෙනවා මට ඩයට් එකක් එක දිගට කරගන්න බෑ මට වර්කවුට් එකක් පටන් ගන්න බෑ දෙයක් පටන් අරගෙන ඒක දිගටම කරලා ඒ දේ ප්‍රොජෙක්ට් එකක් හරි ෆිට්නස් හරි බිස්නස් එකක් හරි ඒ දේ දිගටම කරලා ඒක ඉවර කරන්න අපිට මානසික ඒ ස්ට්‍රෙන්ත් එක නෑ ඒකාග්‍රතාවය නෑ ඕකේ ඒ හින්දා මම හිතාගත්තා මම කවුන්සිලින් ගිහිල්ලා දැන් මම ඇඟෙන් කිලෝ 350 එහෙම උස්සනවා ඒත් කවුරු හරි මොනවා හරි මැස්සෙක් ගියත් වටේම වැටෙනවා එතකොට ඒම බෑනේ එතකොට මේ කිසි දෙයක් වැඩක් නැහැ මගේ ඇඟ අහන්නෙත් මගේ ඔළුව කියන දේ ඒ හින්දා මම කවුන්සිලින් ගිහිල්ලා මම ප්‍රේ කරලා මම මොනවා හරි හැම වෙලේම මම වැටුණොත් හරි දැන් මම සෙන්සිටිව් වැඩි මට තරහ යනවා මම අවුට් යනවා මගේ හිත හරි තැන නෙමේ ඉක්මනට කවුන්සලර් කෙනෙක් හොයලා ඉක්මනට කවුන්සලින් යනවා ඒ කියන්නේ මේ මොකද තෙරපි නේ සයිකියාට්‍රිස්ට් නෙමේ බෙහෙත් බොන්න ඕනේ ජස්ට් කෙනෙක් එක්ක කතා කරලා ඒගොල්ලන් කියයි නෑ ඔයා මෙතන වැරදි නැත්නම් අනිත් කෙනා මෙතන වැරදි ඒගොල්ලන් ඔයාගේ ෆීලිංගස් වැලිඩේට් කරයි එතකොට ඔයාගේ හිත ඔයාට එක තැන ඉන්න අපි හිත එක් තැන් කරන්නේ එතන ඉන්න ඒ කියන්නේ අපි ෆියුචර් එක ගැන හිතුවම තමයි ඇන්සයිටි කියලා එන්නේ පාස්ට් එක ගැන හිතුවම තමයි ડિප්‍රෙෂන් එන්නේ ඉතින් අපි කරන්න ඕනේ දැන් මම ඔයත් එක්ක ඉන්ටර්විව් එකක් දැන් මෙතන මම වෙන දේවල් හිතන්නේ නැහැ දැන් මම මෙතන ඒ වගේ අපි හිත එක්තැන් කරලා අපේ මනස නිරෝගී විදියට අපේ මනස ශක්තිමත් කරාම තමයි අපේ ඇඟ ෆලෝ කරන්නේ සෝ ඉස්සෙල්ලම ඔයා ප්‍රයොරිටයිස් වෙන්න ඕනේ කෙට්ටු වෙන එක නෙමෙයි ඔයා ප්‍රයොරිටයිස් වෙන්න ඕනේ හිත ශක්තිමත් කරගෙන කවුන්සලින් ගිහලා හිත හරියට නෝමල් පර්සන් කෙනෙක් වෙන්න මිනිස්සුත් එක්ක වලිදා ගන්න මෙයාට එයාට කියන දේවල් හර්ට් වෙන්නේ නැහැ පොඩි දෙයකටම අඬන බෑ එහෙම බෑ සාමාන්‍යයෙන් පීස්ෆුල් ජොයිෆුල් කෙනෙක් වෙලා තමන් ටාගට් කරන හැම ගෝල් එකටම ඔයාට යන්න පුළුවන් එක්සිකියුට් කරන්න පුළුවන් ඒක ඉවර කරන්න පුළුවන් සක්සස්ෆුලි ඒ වැඩේ කරන්න පුළුවන් කෙට්ටු වෙන්න පුළුවන් බොඩි බිල්ඩින් කරන්න පුළුවන් දිගටම දෙයක් කරන්න පුළුවන් හිත හදාගත්ත රයිට් සරි මට කියන්න කොහොමද ඔයාට මෙසේජ් කරන්න පුළුවන් Facebook එකේ Insta එකේ කොහොමද YouTube එකේ කොහොමද නම් තියෙන්නේ yes මගේ YouTube channel එක තියෙනවා physique by sari කියලා එතන ගොඩාක් ටෙක්නික් වීඩියෝස් තියෙනවා ඔයගලන්ට පුළුවන් බලන්න subscribe කරන්න ඔයගලන්ට මට message එකක් දාන්න පුළුවන් Facebook එකේ හරි Instagram එකේ YouTube channel එකේ මගේ email address එක තියෙනවා email එකක් දාන්න පුළුවන් physique by sari කියලා යන්නේ නැත්නම් ඔයගලන්ට search කරන්න පුළුවන් සරණි තිලකරත්න right thanks a lot සර්නි මේ ප්‍රෝග්‍රෑම් එකට ආවට හැමදාමත් ඔබ කන්ටැක්ට් කරන් try කරා මන්ට විශ්වාසයක් තියාගෙන කෙනෙක්ට ගිහලා හම්බෙන්න පුළුවන් කියන්න පුළුවන් චරිතයක් මොකද ඉන්ඩස්ට්‍රි එකේ කාලයක් ඉන්නවා සහ ට්‍රේනර්ස්ලත් එක්ක වැඩ කරනවා දැනුම තියෙනවා සහ ප්‍රැක්ටිකලි දේවල් කරලා පෙන්ටපු කෙනෙක් තමයි සරි කියලා කියන්නේ ඒක හින්දා ඕන කෙනෙක්ට සරිත එක්ක අහුවලා වැඩ කරන්න පුළුවන් ඒත් එක්කම සර්ගෙන් දැනගන්න ඕන ප්‍රශ්න තියෙනවා නම්
කිව්ව විදිහටම කමෙන්ට්ස් වල දාන්න. එතකොට අපි කැමති මොකද අර මං කිව්වා වගේම සරිත් එක්ක කතා කරන්න ලොකු පරාසයක් තියෙනවා. ඒකින් හින්දා ඒ හැම පරාසයක් ගැනම කතා කරන්න කැමති. මේක අපි මූලිකව වැඩසටහනක් විදිහට කරපු වැඩසටහනක් පමණයි. ඒකින් හින්දා බොහොමත්ම ස්තුතියි ඔයාලට ප්‍රෝග්‍රෑම් එකට ආවාට. අපි මේ වගේම ලස්සන වැඩක් එක්ක තවත් ප්‍රෝග්‍රෑම් එකක් ඉස්සරහට අරන් එන්නම්. එතකන් ජය වේවා.